මාමේ මාම බර කල්පනාවක වගේ. කවුද මේ? මාමට අපිව දැන් අඳුරන්ටත් බෑ වගේ. මම මේ අර වැවළඟ ගෙදර සියාතුන්නහේගේ ලොකු කොළුවා. සමන් කුමාර. හප්පද බොල කොළුවෝ. මට මේ එක පාරම අදුන ගන්ට බැරි වුණානේ. ඉතින් මොකද මේ පැත්තේ? මම මේ තකහනියම ආවේ මාමේ මට මාමා එක්ක පොඩි කාරණාවක් කතා කරගන්න ඕනේ. හා ඔක්කොටෝම කලින් ඇවිත් මෙන්න මෙහෙන් වාඩි වේ අංකෝ. කොළුවෝ. උඹ දැන් අවුරුදු 2-3ක් පේන්ට හිටියේ නෑනේ. කොහෙටද උඹ අතුරුදහන් වෙලා හිටියේ එක පාරටම? මම ඩුබායි ගියානේ මාමේ. එහෙ රස්සාවක් කරලා හොඳ ගාණක් හම්බ කරගෙන ආවා ඉතින්. මම බැලුවේ එහෙ ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා මෙහෙ හොඳ බිස්නස් එකක් පටන් ගන්නම් කියලා. ඒක හොඳයි. උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් දියුණු වෙන්න පුළුවන් නේ කොළුවෝ. ඒක නෙමෙයි කොළුවෝ. තමුන් ආව කාරණේ කීවනම් මම මාම හම්බෙන්න කියලා ආවේ මම ආවේ. මොකද කොළුවෝ මේ ඇඹරෙන්නේ නැතුව කාරණේ කීවනම් මම මාමේ මෙහෙ නංගි ගැන අහන්න ආවේ. මං කැමති කුමාරි නංගිව කසාද බඳින්න. අනේ කොළුවෝ, තමුන් වගේ උත්සාහවන්ත හාදෙක්ට මම මොකට අකමැති වෙන්නද? මගේ අකමැත්තක් නම් නෑ ඌ. තමුන් දුවත් එක්ක කතා කරලා බලන්ටකො ඉස්සල්ලා. සුදු දුවේ පොඩ්ඩක් මෙහෙට ආවනම් මෙන්න මේ සමන් කොළුව ඇවිල්ලා ඉන්නවා. තමුන්ව කසාද බඳින්න කැමතිලු. උත්සාහවන්ත කොළුවා. මය නම් අමනාපයක් නෑ ඌ. පොඩ්ඩක් කතා කරලා බැලුවනම්. කුමාරි නංගි, ඔයා දන්නවනේ මං ඉස්සරින්දම් ඔයාට මනාපයි කියලා. මම මේ ගැන ගෙදරටම ඇවිල්ලා කතා කරගන්නයි ආවේ. අනේ සමන්නයි. මං කලිනුත් කියලා තියෙනවනේ. මං ඔයාට කැමති නෑ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මොකද කුමාරි නංගි ඔයා මට ඔච්චරම අකමැති වෙන්න හේතුව? මට බෑ ඔයාව කසාද බැඳලා මගේ නෑදෑයොන්ට ද්‍රෝහි වෙන්න. නෑදෑයොන්ට ද්‍රෝහි වෙන්න බෑ? ඒ මොකක්ද ඒ කතාව? මේකනේ අයියේ, අපේ පවුලේ ඔක්කොමල බැඳලා ඉන්නේ අපේම නෑදෑයෝ විතරයි. මාත් කවදා හරි බඳිනව නම් බඳින්නේ නෑදෑයෙක්ම තමා. මොකක් කිව්වා? පවුලේ ඔක්කොම බැඳලා ඉන්නේ නෑදෑයෝ? ඕ, අපේ ආච්චි බැඳලා ඉන්නේ සීයා. අම්මා බැඳලා ඉන්නේ තාත්තා. නැන්දා බැඳලා ඉන්නේ මාමා. ලොකු අම්මා බැඳලා ඉන්නේ ලොකු තාත්තා. පුංචි අම්මා බැඳලා ඉන්නේ බාප්පා. මම මේ සම්ප්‍රදාය කඩලා ඔයාව බැන්දොත් අපේ මළගිය නෑයෝ වලෙන් නැගිටලා ඇවිත් ශාප කරයි අයියේ. ඒක නිසා මං ඔයාව කසාද බඳින්න කැමති නෑ. ඔයා මං ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා. අනේ අපොයි, තාම පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑ වගේ. මේ කොළුවෝ, අපේ කෙලී කියන ඒවා වැඩිය හිතන්ට යන්න එපා. මං අපේ කෙලිත් එක්ක කතා කරලා බලලා පණිවිඩයක් එවන්නම්කෝ. ඒක නෙමේ කොළුවෝ. තමුන් ඩුබායි ගිහින් මොකද්ද කරපු රස්සාව කිව්වේ? මාමට කියන්ට මාමේ මං එහෙදි බීම වර්ගයක් හැදුවනේ. බීම වර්ගයක්? ඔය පළතුරු බීම ඒ වගේ බීම වර්ගයක්ද? ඔව් මාමේ. හැබැයි ඉතින් පළතුරු බීමම නෙමේ. මේ රට ඉඳි සීනි ඊස් දාලා පැහෙන්ට තියන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ වාෂ්පාරගෙන ඒ වාෂ්පෙන් තමයි ඔය බීම හැදුවේ. එහෙනම් මාමේ මං ගිහින් එන්නම්කෝ. මාමා කුමාරි නංගිත් එක්ක කතා බහ කරලා මට උත්තරයක් කියන්නකෝ. මං කුමාරි නංගි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලාත් කියන්නකෝ කුමාරි නංගිට.
මොකක්ද බොලේ ඒ බීම රටයින්දි සීනි ඊස්දාලා හදන බීම දුවේ උඹ නෑදෑයෙන්ම බැඳගනින් මේ යකා බැඳගත්තොත් උඹටත් හිරේ විලංගුවේ යන්ට තමා වෙන්නේ